අයිබවන් තෙරුවන් සරණයි ලංකාවාසී ලෝකවාසී සියලුම ජනතාවට මම සමීර වඩුගේ. ඔබ අප සෑම සිළු දෙනාටම පසුගිය වීඩියෝ කීපයකින් අපි දැන් කතා කරා. දැන් දෙවෙනි අධීරයක අපි කතා කරේ පසුගිය වීඩියෝ එකේ නවග්‍රහයන් සම්බන්ධව. මේ මොහොතේ අපි කතා කරන්න අද බලාපොරොත්තු වෙනවා. ඒකට තව එකතු කරන්න බැරි වුණ කොටස් ටිකක් පලාපල විග්‍රහයක් ගැන. මේ අපල කියන්නේ මොකක්ද? අපලයකින් අපිට බලපවතින්නේ කෙසේද? එයින් අපි මිදෙන්නේ කොහොමද? ඒක අපිට මහා වියදමක් නොවන පරිදි ස්වභාව ධර්මයෙන් ආශිර්වාදයක් කරගෙන ධර්මතාවය තුළ රැඳෙමින් අපිට ඒක මැඩපවත්ව ගන්න පුළුවන්ද කියන එක තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ අපල කියලා හදාගෙන තියෙන මිනිස්සු ජන සමාජයේ තමයි ඒක හදාගෙන තිබෙන්නේ. අපල ආපලය තමන් උපදිනකොට අරගෙන එන ඵලය. ඵල හතරයි. ඵල හතරෙන් එකක් මොකක් හරි ඇති. එනවාද මේ ඵල හතර සොයාගෙන හදා ගන්න ඕනේ මිසක් අපි අරගෙන ආපු ඵලය ආපලය නම් අපිට ඒක බලපොතිට පුළුවන් හොඳ නරකට දෙකටම. එහෙනම් අපි හොඳ පැත්ත අවබෝධ කරගෙන ගියාම ආපලය හොඳයි. එතකොට ඉදිරියත් හොඳ වෙනවා. එහෙනම් අපල කියන එකක් මේ ලෝකේ පවතින විදිහක් නැහැ. ග්‍රහ කිරණ අසුබ කිරණ තිබෙනවා හැමතැනකම. දේවත්වයේදී කිලිකුණු කියන්නේ විස බීජ කියන එකටනේ. අද කතා කරන්නේ අපි අපල කියන කොටසදී අපල කියන එක දුරු කරගන්නේ කෙසේද? ඒකට සමීර වඩුගේ විසින් හදාගත්තපු නිර්මාණය මොකක්ද? යම් කෙනෙකුට දුකක් කරදරයක් ඇති වෙන වෙලාවල් වලදී සහනයක් ලබා ගන්නට පිහිටක් සරණක් ලබා ගන්න දේවාලයකට හෝ ජ්‍යොතිෂයේදීක් හමු වෙන්න හෝ නැත්නම් විශ්ව මාතාවගේ බලයක් තියෙනවා කියන විශ්ව ශක්තිය තියෙන කට්ටිය හමු වෙන්න හෝ යන්න පුළුවන්. ඒ යන්නේ අසරණ වුණාම. නමුත් ඒ අසරණ භාවයට ඒගොල්ලෝ සලකන්නේ සරණක් සහ පිහිටක් ලැබෙන ක්‍රමවේදයක් නෙමෙයි වෙන්න පුළුවන්. යන්ත්‍රයක් දාන්න කිව්වොතින් දුප්පත් කෙනෙක් වුණොත් පොලියට සල්ලි අරගෙන ඒක කරන්න වෙන්නේ. මේ යන්ත්‍රයක් කියන්නේ මොකක්ද කියලාත් අපි අවබෝධ කරගත යුතුයි. මෙන්න මේ අපල දුරු කරගන්න ක්‍රමවේදයක් මේ විශ්වය තුල තිබෙනවා. ඒක නිතරම තමන්ගේ ගෙදර ඉඳන් කරගන්න පුළුවන් දෙයක්. මම අද ඔබලට කියලා දෙන්නේ නියමාකාර විදිහට ජීවිතයට සරණක් පිහිටක් ඔබ ඉල්ලන යම් සුබවාදී දෙයක් ලබා ගන්න ආකාරයක්. දැන් බුදුන් වහන්සේ සරණ ගිහපු අය ඉන්නව නම් බුදුන් වැඳලා පූජා සත්කාර කරලා ඉවරලා ඒගොල්ලන්ට 21 වාරයක් හැකි ප්‍රමාණයක් කාල සීමාවක් ගත කරන්න පුළුවන් නම් එක තැනක වාඩි වෙලා සමාධිය වඩන ඉරියව්වෙන් තැම්පත් වෙලා මෙන්න මේ වචන පෙළිය මුදා හරින්න. ඕම් මුනි පද්මේ හෝම්. නැවතත් කියනවා ඕම් මුනි පද්මේ හෝම්. මේකේ අර්ථය ඕම් කියනකොට අපේ ජනසාවධානයේ ඕම් ශක්තියක් මේ ත්‍රිමූර්තියක් දේව සංකල්පයක්. නමුත් මේක නොදන්නා වූ අර්ථයක් තියෙනවා. අද මම එකයි කියලා දෙන්න යන්නේ. දේව සංකල්පයක්, Hindu සංකල්පයක් නොව ඕම් මුනිපත් මේ හෝම් කියන්නේ ඕම් කියන්නේ සියලු තථාගත ලෞතර බුදු පියාණන් වහන්සේලා බුද්ධත්වයට පත්වෙන්න පෙර ආත්මයක සෑම ආත්මයකදීම මේ ඕම් කියන වචනේ තමයි ඔවුන්ගේ මුකෙන් පිට කරන්නේ. එතකොට මේකේ විශ්ව ශක්තියක් ඇති, ත්‍රිමූර්තියක් ඇති, දෙවියන්ට Hindu ආගමට සම්බන්ධකමකුත් ඇති ඒගොල්ලන්ගේ පැත්තෙන් ගත්තොත්. ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කොට පරිදි ඕම් කියන්නේ යම්කිසි සත්වයක් නිදහසේ එකසේ උපත ලබා ඇත. මේ උපත ලබා ඇති සියලු සත්වයන්ට එකසේ නිදහසේ ජීවත් වීමේ අයිතියද ඇත. ඒක සුරක්ෂිත කරන්න කියලා කියනවා. ඒ මාර්ගයේ යන්න කියනවා. ඕම් මුනි පද්මේ හෝම්. ඕම් කියන්නේ යන්න. අවතීර්ණ වෙන්න කියලා කියන්නේ. මුනි කියන්නේ තථාගතයන් වහන්සේට. ඒකයි කියන්නේ ඒ සියලු බුදුවරු අනුගමනය කරන පිළිවෙතක් තමයි මෙන්න මේ වාක්‍යය. ඒක නිතරම තම තමන්ගේ ජීවිතයට ලබා ගත්තොත් මේ විශ්වයම
සැනසීමකට සතුටට පත් වෙලා ඒ පුජ්‍යලයා උතුම් පුජ්‍යලෙක් ලෙස හඳුන්වනවා. හැබැයි ඔහුට උතුම් ස්ත්‍රී රත්නයක් උතුම් පුරුෂ රත්නයක් කියලා භාවිතා කරන්න පුළුවන්. මේකෙදි මේ වචන පේලිය හැමදෑම බෞද්ධ දර්ශනය තුළ ඉන්න අය උදේට හවසට 7 වරක් හෝ 21 වරක් ගායනා කරොත් සජ්ජායනා කර ගැනීමෙන් Tamanට ප්‍රාර්ථනා කරන්න යම්කිසි කාර්යයක් තියෙනවා නම් ඒක નિરાයාසයෙන්ම ඉෂ්ට වෙනවාමයි කියලා මට අවබෝධ කරලා ස්ථිර වශයෙන්ම කියන්න පුළුවන්. මේ ලෝකේ ස්ථිර වශයෙන් කිසි දෙයක් නැහැ, අස්ථිරයි. ඒ නිසා Tamanගේ විශ්වාසය තුළ මේක කරගන්න ඔබට හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න. එතකොට දැන් ජනතාවට අපි කියලා දීපු ටික හොඳටම අවබෝධ වෙනවා කියලා හිතනවා. මේ අපල කියන එකට බය වෙන්න එපා කවදාවත්. මේ ධර්මය තුළ බිය තැති ගැනීම නැති කිරීමේ මාර්ගයක් තමයි තිබෙන්නේ. බය උපදින්න විදිහක් නෑ සරණ ලබා ගත්තා. ඒ නිසා නැවතත් කියනවා ග්‍රහ දෝෂ වලට බය වෙන්න එපා. අපල කියන එකට බය වෙන්න එපා. ඔබලා නිහඬවම තමන්ගේ කරන පිළිවෙත සකස් කරගෙන එදිනෙදා උදේ හවස වන්දනාමාන කිරීමෙන් ඔබට මේ අපලය බලපවතින එක අසුබ බලපෑම් නවත්වා ගත හැකියි. ධර්මයේ හැසිරෙන්න ඕන කියන්නේ ඒකයි නිතරම. ඊළඟට අපි කියන්නේ බලමු මේ සම්බන්ධව ඔබලට මේ ගැන දන්නේ නැත්නම් තනියම කරගන්න බැරි නම් අවබෝධයක් ලබාගෙන යන්න ඕනේ නම් අපි සඳහන් කරපු පරිදි කතා කරාම අපිට උපදෙස් ටික ලබා දෙන්න අපි සැදී පැහැදී ඉන්නවා ඔබලාගේ ජීවිතය ආලෝකමත් කරගන්න පිණිස. මේ අතරතුරේදී ග්‍රහ දෝෂ සඳහා එහෙම තද බලින් අවශ්‍යම නම් සෙත් කවි කීම, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කටයුතු සිදු කර ගැනීම, ඇස්වහ කලවම් ඇති ගැනීම, ඒ වගේ ක්‍රමවේදයන් මේ රටේ තිබෙනවා. මම කියන්නේ ඒ ජ්‍යොතිෂ අය ඒ කියන දේවල් කරන දේවල් වලින් ජනතාව පීඩනයකට පත් නොවන දෙයක් කරන්න එපා. ඒගොල්ලෝ දුකකට පිටක් කරගෙන යන්නේ. නමුත් මේ අද ලංකාවේ සමාජයේ මම දකිනවා ලෝකෙත් තියෙනවා බොහෝ කරදර ඇති වෙලා තියෙනවා. දැන් මේ වෙනකොට සෑහෙන කරදර ව්‍යාසන නැති වෙන්නේ. ස්වභාව ධර්මයේ ගිනි ගැනීම, හැප්පීම ඔය වගේ ජීවිත හානි ගොඩක් තියෙනවා. මම මේ මොතේ ඒක මෙතන සම්බන්ධ කරගන්නේ නැහැ. කෙටියෙන් දන්නන්නේ හඳුන්වා දෙන්නේ. මෙන්න මේ ජන සමාජය තුළ රටවල් වල පවා මේ ගිනි ගැනීම හැමදේම සිදු වෙන්නේ තම තමන්ගේ තියෙන අඩුපාඩුකම් වලින්. සිතන පතන ආකාරයේ ගැටලුවක් මේ තියෙන්නේ. සිතන්න ඕනේ හොඳ විදිහට. සිත සකස් කරගන්න ඕනේ හරි ලෙස නිවැරදි දැක්මකට. එහෙනම් අපිට සිතන පතන ආකාරයේ ගැටලුවක් නම් තියෙන අපි සිතන පතන ආකාරය වෙනස් කරගත යුතුයි. වෙනස් කර ගැනීමෙන්ම විශ්වයේ තියෙන සියලුම ශක්තියින් සුබ අසුබ දෙකෙන් අපිට සුබ කිරණ ලබා ගන්න පුළුවන්. එහෙනම් අපේ ජීවිතේ එතකොට තමයි ආලෝකය ලබන්න පුළුවන් වෙන්නේ. ආලෝකයෙන් ආලෝකය ලබන්නයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. නැතුව මේ ග්‍රහ දිෂ්ටි තියාගෙන මේවා පස්සේ දුවදුව අපිට ඵලයක් ලබා ගන්න අමාරුයි. తాවකාලික සුවයක් ලැබෙයි. ඒත් පිහිට හරියට ලබා ගන්න ඕනේ. ගියාම අපි දැනගෙන යන්න ඕනේ ඒ පුජ්‍යලෝ කවුද? එයා හරි දෙයක් කරන අයද? නිකරුණේ ගිහිල්ලා සල්ලි වීදම් කරගෙන දුකටපත් වෙලා අඬන වහපුව ඇවිල්ලා මං අසවල් තැනට කීප වරක් ගියා. පූජාවල් තිබ්බා. යන්ත්‍ර දැම්මා. අපිට සරණක් ලැබුණේ නැහැ, පිහිටක් ලැබුණේ නැහැ කියලා කියනවා. බොරුවට අද YouTube වලත් රඟපානවා ගොඩක් දෙනෙක් මම දැකලා තියෙනවා. මෙහෙමයි කියලා සෑහෙන්න ඉන්නවා බල සම්පන්න අය, නාග ලෝක වලින් ආපු අය ගොඩක් දෙනෙක් ඉන්නවා. හරි පව් මගේම රටේ සමස්ත රටවැසියන් මේ අඳුරට දාන්නේ ඔබලා. හොඳට අවබෝධ කරගන්න හෘද සාක්ෂි දෙකම බලන්න. ඔබලා ඒ කරන්නේ ඔබලගේ ජීවිතය ගොඩනගා ගන්නට සල්ලි මිලමුදල් හම්බ කරගැනීමේ මාර්ගයක් බව මිසක් අසරණ අහිංසක දරුවන්ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දීමක් නොවන බව. ඒ නිසා මේක හෘද සාක්ෂි දෙකක අපේ රටේ සමස්ත රටවැසියන් අඳුරේ මුදව ගැනීමේ පරම චේතනාවෙන් නම් කරන්නේ මේ දේ ඒ ආකාරයෙන්ම ඉෂ්ට සඵල කරගන්න මේ මාර්ගයට එන්න දුරකථන අංකය සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මේ වැඩසටහන ඔබට ඉදිරියට තව ප්‍රයෝජනවත් වේවි. රැඳී සිටින්න මේ නාලිකාවත් එක්ක ඉදිරියටත් ඒ කටයුතු ඒ ආකාරයෙන්ම සිද්ධ වේවි. ඒ හොඳයි. ස්තුතියි. තෙරුවන් සරණයි.